වැඩම වදාළ අති ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ අවසරයි වේදිකාවේ සිටින ගෞරවනීය හින්දු පූජකතුමනි ගෞරවනීය කිතුරු පූජකතුමනි ඒ වගේම ගෞරවනීය ඉස්ලාම් පූජකතුමනි මේ අවස්ථාවට නායකත්වයේ දෙන ශ්‍රී ලංකාවේ පස්වෙනි විධායක ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමනි අපේ දේශපාලන පක්ෂවල සියලුම නායකතුමන්ලගේ අවසරයි පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා පළාත් සභා මන්ත්‍රීතුමන්ලා ප්‍රාදේශීය සභාවල හිටපු මන්ත්‍රීතුමන්ලා ඒ හැමෝගෙම අවසරයි ආදරණීය සභාවනීය අනුත්තනි මාවෝනි පියවරුනි සහෝදර සහෝදරියනි දූ දරුවනි ඔබ සියලු දෙනාගෙන් අවසරයි මරණයේ අවතාර හොල්මන් කරපු මේ භූමිය වෙඩි හඬ ඇරෙන්න වෙන මොන හඬක්වත් ඇහිච්ච නැති මේ භූමිය 10000කට වඩා අතපයතුමාල කරගෙන 20000කට වඩා ජීවිත පුදලා බේරගත්තු මේ රම්‍ය භූමිය මේ පොළවට පණ දීපු ඒ නායකයා තමයි මහින්ද රාජපක්ෂ පස්වෙනි විධායක ජනාධිපතිවරයා සිංහල දෙමළ මුස්ලිම් කාගේ කතා හඬවල හෙන්න ගත්තා වෙඩි හඬ නැති වුණා සිංහල මිනිහගේ කතා හඬ හෙන්න ගත්තා දෙමළ මිනිහගේ කතා හඬ හෙන්න ගත්තා මුස්ලිම් මිනිහගේ කතා හඬ හෙන්න ගත්තා යන්නේ නැති භූමිය වදා කරන්න පටන් ගත්තා අස්වැනු නෙලන්න පටන් ගත්තා නගරය අලුතෙන් පිවිදෙන්න පටන් ගත්තා මාර්ග නවීකරණය වෙලා නගර දියුණු වෙලා රට ප්‍රබෝධයේ ඉස්සරහට එන්න පටන් ගත්තා ඒ ගමන තමයි 2015 ජනවාරි 8 ඉන්දියාවේ වටේන රටවල් වල උවමනාව අනුව ත්‍රිසේන වික්‍රමසිංහ ආපස්සට හැරෙන්නේ ගමන ජාතියක ඉදිරි ගමනයි මේ ආපස්සට හැරෙන්නේ මගේ අම්මේ තාත්තේ ඔබ සිංහල වුණත් දෙමළ වුණත් මුස්ලිම් වුණත් බෞද්ධ වුණත් කිතුණු වුණත් ඉස්ලාම් වුණත් හින්දු වුණත් ඔබේ දරුවා වෙනුවෙන් මේ රට මේ මව්පොළවලක ගන්න ඕනේ අද බලන්නේ මේ ඉන්න පාලක ජෝඩුව මේ ජෝඩුව හොඳයි මල ගෙවල් වල බూరు ගහන්නේ කියලා නිදි වරන්න කියාපු ජෝඩුව දෙන්නම කයි විතරයි කිරිසේන මහත්තයා නෝ දහනවා කයියා අලනවා අඩව්වා රනිල් දෙනවා ඊළඟට උන් ගහනවා තව කයියා මුංගේ කයියා ඉඳලා තින්නේ අද රටට වැඩ නැහැ කයි only වැඩ නැහැ මේ මියගේ බඩ කරනවා ත්‍රිකුණාමලේ කොවිදනා වගාවට වතුර ටික නැහැ ඒක ගැන හම්බම කියනවා රාජපක්ෂගේ කාලේ වැඩියෙන් වස්තවකින් තියෙනවා ඒ කාලේ ඉන්න දැන් අභියෝග හිලයි පොහොර සහනාධාරය කපුවා සිංහල ගොවියගේ පොහොර සහනාධාරය කපුවා දෙමළ ගොවියගේ පොහොර සහනාධාරය කපුවා මුස්ලිම් ගොවියගේ පොහොර සහනාධාරය කපුවා ආර්ථිකයේ දවස් යනවා හතර කාන්තෙන් වැටෙනවා ඒ ආර්ථිකයේ වැටෙනකොට සිංහල මිනිහගේ ආර්ථිකයත් වැටෙනවා දෙමළ මිනිහගේ ආර්ථිකයත් වැටෙනවා මුස්ලිම් මිනිහගේ ආර්ථිකයත් වැටෙනවා ජාතිකත්වය මොක වුණත් ආගම මොක වුණත් මේ පොදු ව්‍යසනයට මුළු මහා ජාතිය මත ගොදුරු වෙලා ඉවරයි අපි ලක්මාතාවගේ දරුවෝ අපේ අම්මා ලක්මාතාවගේ දරුවෝ සිංහල දරුවෝ දෙමළ දරුවෝ මුස්ලිම් දරුවෝ අපි ඔක්කොම එක ලක්මාතාවගේ දරුවෝ ඒ දරුවෝ වෙත් අපට තියෙනවා අයිතියක් මේ උරුමයෙන් එන අයිතියක් අපට තියෙනවා මගේ අපේ තාත්තේ ත්‍රිකුණාමල වරාය කියන්නේ රනිලෝගේ අම්මා අප්පගේ පුදලේ නෙවෙයි ත්‍රිකුණාමල වරාය කියන්නේ සිරිසේන මහත්තයෝගේ අම්මා අප්පගේ පුදලේ නෙවෙයි මේ ත්‍රිකුණාමල වරාය ලෝකේ දෙවෙනිතම විශාල ස්වභාවික වරාය මේක රැකගත්ත අපේ මුතුන් මිත්තෝ කියලා කාර්යයක් මේ වටිනා සම්පත ඉන්දියාවට ගිල ගන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවද ත්‍රිකුණාමලේ ධනයා ත්‍රිකුණාමලේ ජනතාවගේ නුඹලාගේ ආඩම්බරය තමයි මේ කියන්නේ ත්‍රිකුණාමල වරාය ලෝකෙ දෙවෙනිතම වටිනා ස්වභාවික වරාය දැන් දෙන්න හදනවා ඉන්දියාවට ඒක කොල්ල කාගෙන යන්න ඇමරිකානු යුද හමුදා ටික්කොල පටලවන්න මෙතනට ඇමරිකානු ආයුධ හමුදා කඩවුරක් ගේන්න ත්‍රිකුණාමලයට
තියාගෝ ගාසියා වල තියෙන 99 අවුරුදු බද්දට ගත්ත තියාගෝ ගාසියා වලින් එන්න වෙනවා ඇමරිකාවට මේ අවුරුද්දේ. මේ අවුරුද්ද ඉවර වෙනකොට කුරුමාන මල්ලන්නේ ත්‍රිකුණාමලයට එන්න. මෙතන තමයි ඉවල්ලන තැන. ත්‍රිකුණාමලය ජාත්‍යන්තර බලවතුන්ගේ යුද තිප්පල බවට පත් වෙන්න තමුන්වහන්සේලා ඉන්න දෙනවද? රනිල් සිරිසේන මහත්තුරුනි එකමත් එකමලත් මේ ත්‍රිකුණාමලය බලවතුන්ගේ යුද තිප්පලක් කරගන්න උන්ගේ තිප්පලක් කරගන්න එකමත් එකමලත් ලංකාවේ දූදරුවෝ ඉඩ දෙන්නේ නැහැ. ඉඩ දෙන්නේ නැහැ මගේ අපේ තාත්තේ සහෝදරයා සහෝදරියෝ. එහෙන් දෙනවා ඉන්දියාවට. කොළඹ වරාය නැගිටින පරයන්ත දෙනවා ඉන්දියාවට. හම්බන්තොට වරාය දෙනවා චීනට. මත්තල ගුවන් තොටුපළක් දෙන්න අහනවා චීනගෙන්. ඊළඟට දැන් රාජ්‍ය ආයතන තොගයක් දෙන්න හදනවා තැපැල් දෙපාර්තමේන්තුවටයි. නුවරඑළිය තැපැල් කන්තෝරු ගොඩ නැගිල්ල ඉන්දියන් කාර්යයන්ට දෙනවා ටෝසේ කඩයක් දාගන්න. මාන්වර දුම්රිය ප්‍රස්ථානයේ ඉන්දියන් සමාගමකට දෙනවා ටෝසේ කඩ දාන්න. ගාල්ලේ දුම්රිය ස්ථානයේ ඉන්දියන් සමාගමකට දෙනවා ටෝසේ කඩ දාන්න. කොහොර ඒ කාලේ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන අපට උගන්වපු අයියලා. ජෙප්පොරන්ට හොයාගන්න. රටවල් අරින්නේ නැහැ. රටවල් අරින්නේ නැහැ. අද මේ රටේ ආර්ථිකයේ හැම මර්මස්ථානයක්ම ගිලගලින් ඉන්නවා. වික්‍රමසිංහ මහත්තයා මෙහෙම දීගෙන ගිහිල්ලා එකක් ඉතුරු කරගනි ඒ වුණ හැගේ නෝනව. ඒක දිලා වැඩක්. මේ අන විදියට යන්නේ අපි හාමුදුරනේ දිසාවට. මේ ජෝඩුව මේ රට තවදුරටත් අල්ලන් ඉන්නවා කියන්නේ ලපේ දරුවන්ටයි සම්පත් මේ පොළවේ අනාගතේ ඉපදෙන දූ දරුවන්ටයි සම්පත් එක දෙනවා. ඒ අල්ල ප්‍රහනල්ලේ බටහිර ජිනීවා න්‍යාය පත්‍රයට අනුව ආන් පාර්ලිමේන්තුවේ හදලා ඉවර වෙලා වික්‍රමසිංහයි චන්ද්‍රිකා මැතිණිය ඊයේ පෙරේද පාරම් බානවා. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියනවා. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අපි දරනවා කවුරුවේ පළ කරනවා අස්කිරි නිකායේ ඒ අස්කිරි පාර්ශවයේ කාරක සංඝ සභාව මේ අලුත් ව්‍යවස්ථාවක් ගෙනීමේ ඇත්ත අනතුර නිවැරදිව හඳුනගෙන බලවත් විරෝධය ප්‍රකාශ කරලා තිබෙනවා. මගේ අම්මේ තාත්තේ මේ රටට ඒකීය භාවයට පණ දුන්නේ රණ විරෝධී ගීත පුදලා. මේ රටේ හැමතැනම එක රීතියක් ක්‍රියාත්මක වෙන රටක්. දැන් ගේන්න හදන ව්‍යවස්ථාවෙන් ආයේ හදනවා. මේ නැගෙනහිර පළාතට පළාත් සභාව ලැබුණේ අපි එදා උසාවි ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උතුරයි නැගෙනහිරයි වෙන් කරගත්තු හන්දා. එදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව උතුරයි නැගෙනහිර වෙන් කරන්න ලැබිච්ච හන්දා. ඒකට ලැබුණා නම් නැගෙනහිර පළාත් සභාවක් නැහැ. නැගෙනහිර වෙනම පළාත් සභා මන්ත්‍රීවරු ඇමතිවරු නැහැ. දැන් හදන්නේ අලුත් ව්‍යවස්ථාවෙන් උතුරයි නැගෙනහිරයි එකට පුරුදු කරලා පොලිස් බලය, ඉඩම් බලය, පරිපාලන බලය, නීති අධීන බලය, මුදල් බලය මේ ඔක්කොම බලය දෙනවා පළාත් ආණ්ඩුවට. මධ්‍යම ආණ්ඩුවට මොකද ඉතුරු වෙන්නේ? මොන පිටිකමක්වත් නැහැ. මධ්‍යම ආණ්ඩුවට මොකක්වත් නැහැ. කෑලි 8කට 9කට මේ රටේ ආණ්ඩුවක් 9ක් හදනවා. මේක පිස්සන් ගොඩුවක් වෙනවා. එතන එක නීතියක් ඒ බලාතේ අර බලාතේ තව නීතියක්. මේ රට පුංචි රටක් කෑලි වලට බෙදලා මේකට හොරන ගන්න බෑ. බටහිරට ඕනේ මේක කෑලි වලට බෙදන්න. බෙදුනම මේක කියලා ගන්න ලේසි. එක තැනකින් එක අනකට අනුව වැඩ කරන රටක් නෑ එතකොට. දැන් හදන්නේ ආන් ඒක කරන්නේ. අරගෙන එනවා වික්‍රමසිංහ වැරදිත් නෑ. වැරදිලා කියුනේ. පස්සේ හිතුණා වැරදිත් නෑ කියලා. අරගෙන එනවා දැන් මේ අලුත් ව්‍යවස්ථාව උඹට දෙන්නම් කියාගෙන. මේ ජෝඩුව කරන්නේ පිටර කියන්නේ දුන්නු පොරොන්දු ඉටු කරන එක විතරයි. මේ රටේ ජනතාවට දුන්නු පොරොන්දු ඉටු කරන්නේ නෑ. ඒ වෙනකොට ඉටු කරන්නේ මගේ අම්මේ තාත්තේ සහෝදරයා ඉන්දියාවට දීපු පොරොන්දු, බටහිරට දීපු පොරොන්දු මේ මව් රට නැවත බටහිරුන්ගේ ඉන්දියාවේ කොලනියක් බවට පත් කරගත්ත එක විතරයි. මුස්ලිම් ජනතාව ජනවාරි 8කට කලින් ගුණාට ඇඳුවා අර මොකද්ද සේනාවක් රාජපක්ෂවරුන් හදුවයි කියන බොරුවක් වපුරන. දැන් එතකොට දැන් තේරෙනවා
මේ වෙන්නේ. මුස්ලිම් ජනතාව කල්පනා කරලා බලන්න ඕන. මුස්ලිම් සමාජයේ ඉන්න අන්තවාදී කල්ලි හදන්නේ. ඒකට ප්‍රතිවිරුද්ධව සිංහල සමාජයේ අන්තවාදී කල්ලි හදන්නේ. වෙන කවුරුත් නෙවෙයි. ඔය විදේශෝත්තු සේවා වලින් හදන්නේ. ඒවා හදලා ඒ මත ගැටුම් අවුලවලා අපිව එකිනෙකා කොටවලා මේ රටේ ආර්ථික සම්පත් ටික නොරඩුන්ට කියලා ගන්න පුළුවන්. මේ රට බෙදන්න පුළුවන් මේ න්‍යාය පත්‍රයයි මේ ගෙනියන්න හදන්නේ. ඒ හන්ද මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මේ ආණ්ඩුව හදන සහජීවනයක් නෑ. සහජීවනයේ නම් ජනකොටස් තුනටම සමානත්වතාව තියෙන්න ඕන. මෙතන සමානත්වතාව නෑ. ජාතිවාදී අන්තවාදී කල්ලි වලට පණ අරන් දෙන ආණ්ඩුවක් මේ ආණ්ඩුව. නැගිටින ජනතාවගේ බෞද්ධ පුරාවස්තු රැකෙන්න ඕන ආණ්ඩුව රකින්න ඕන. ඒවා රකින්න වෙන කාටවත් බෑ. ආණ්ඩුව ඒවා රකින්නේ නෑ. ඒවා විනාශ කරන්නේ බැහැලා ජනතාව අතර මරා ගැනීමකට කොට පාදනවා. මේ නෝනිය ප්‍රශ්න විසඳන්නේ නෑ. මට කියන්නේ මේ අවුරුදු දෙකට එක විසඳපු ප්‍රශ්නයක්. අපේ ආණ්ඩුව කොළඹ කුණු ප්‍රශ්නේ විසඳුවා. ගෝඨාභය රාජපක්ෂ ලේකම්තුමා. කොළඹ කුණු ප්‍රශ්නේ විසඳුවා. දකුණු ආසියාවේ පිරිසිදුම අගනුවර බවට කොළඹ පත් කළා. මේ දෝඩුව ආවා. අවුරුදු දෙක යනකොට කොළඹ කුණු වලින් කුණු වෙන්න ගත්තා. ඊට පස්සේ රටේ අගමැතියා ඒ කුණු ගාවට ඇවිල්ලා මූණ කුණු කරගෙන බලන් ඉන්න ෆොටෝ යනවා පත්තරවල. කුණු ප්‍රශ්නේ හදන්නේ මේගොල්ලෝ. කුණු කියන තැනට ගිහිල්ලා ෆොටෝ ගස්සලා දාන්නේ මේගොල්ලෝ. ඒ ප්‍රශ්නේ විසඳනවා කියන්නේ මේගොල්ලෝ. අලුතෙන් ප්‍රශ්න හදනවා වවනවා අරෙන්න. දැන් බලන්නකො මුළු රටේ ස්පිරිතාලවල ඩෙන්ගු රෙද්දු. ඩෙන්ගු රෙද්දුගෙන් ස්පිරිතාල පිළිලා ගිහිල්ලා. දැන් කියලා කියනවා ඩෙන්ගු මරණ සංඛ්‍යාව එළියට දාන්න එපා. සෞඛ්‍ය අමාත්‍යාංශයට නියෝග කරලා එළියට දාන්න එපා. මරණ ගාන දන්නේ නැහැ. පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වුණා නම් ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු හිටියා නම් මේ ප්‍රශ්න මේ ඩෙන්ගු වසංගතයේ මේ විදිහට පැතිරෙන්න ලැබෙන්නේ නැහැ. සිරිසේන වික්‍රමසිංහ ජෝඩුව බාර ගන්න ඕන මේ ඩෙන්ගු රෝගෙන් මැරෙන හැම මිනිහෙක්ගේම ජීවිතවල වගකීම පළාත් පාලන මැතිවරණය කල් දාලා තියෙන මේ ද්‍රෝහී ආණ්ඩුව බාර ගන්න ඕන. මිනිසුන්ව ඩෙන්ගු රෝගයෙන් මරවන ආණ්ඩුවක්. යුද්ධයෙන් මිනිසුන් මරණ එක නතර කළා මේ නායකයා. රටට සාමය දුන්න මේ නායකයා. යටිතල පහසුකම් වැඩි දියුණු කළා මේ නායකයා. ජාතියට පණ දුන්න මේ නායකයා. මේ වහුකුණු ජෝඩුව ආපු දවසේ ඉඳලා මේ රටේ විපත්තිපත්තිපා. මෙත්තකින් ඉඳලා. ආපු දවසේ ඉඳලා මුස්පේන් පුරාන් කියන්නේ කොහොමද කඩන් වැටෙනවා. අර හේ නායනවා. මෙහෙ නියගෙන් බට කරනවා. අර ගම්වතුරෙන් කියනවා. අම්මම මේ ජෝඩුව ආපු දවසේ ඉඳලා මේක තමයි වෙන්නේ. මෙහෙ නියගෙන් බට කරනවා. ඒ හන්දා තමුනාසලා දැනගන්න ඕන. මේ හරවන්නේ පිටිපස්සට මේ රට කියලා ගන්න දෙන්නේ නොරටුන්ට මේ රට. අපි සිංහල දෙමළ මුස්ලිම් සියලුම ජනතාව එක පිටකට එකතු වෙලා මේ ද්‍රෝහී ආණ්ඩුව පළවා හැරියේ නැතොත් සිංහලයටත් මේ රට නෑ. දෙමළ මිනිහටත් මේ රට නෑ. මුස්ලිම් මිනිහටත් මේ රට නෑ. නොරටුන්ට තමයි මේ රට අයිති වෙන්නේ. ඉන්දියාවට බටහිරට තමයි මේ රට අයිති වෙන්නේ. ඒ හන්දා ජාතික සමගියෙන් උදැවැඩුණු ජනතාවක්ව සමගි සම්පන්නව නැගී හිටින්න ඕන මේ පාරකට රූකඩ හවුල එලවන්න. එලවන්න ප්‍රමාද වෙන තාක්කල් නියගෙන් බැට කන්න වෙනවා. ගම්වතුරෙන් බැට කන්න වෙනවා. කුණු කඳුළු වලට කරාපාත් වෙනවා. නාය යනවා. ඩෙන්ගු වසංගතයෙන් බැට ගන්න වෙනවා. මේ විනාශයේ කෙලවරක් තමුනාසලා අපට ලැබෙන්නේ නැහැ. මේ පොළොව මගේ අම්මේ තාත්තේ දුටු ගැමුණු කුමාරයා හැංගිලා හිටපු පොළොව. බල සම්පන්න තෝර අධිරාජ්‍ය පාලන සටන් කරපු පොළව. ඒ සදා සටන් කරපු දරුවෝ බිහි කරපු පොළව. මුළු රාජධානියටම බත සපයපු පොළව. නැගෙනහිර භූමිය. මේ ආඩම්බර භූමිය තමයි තමුනාසලගේ අතීත දූපුතුන් මුතුන් මිත්තන් තමයි මේ පොළවට අනතුරු අප හැම වෙලාවෙම නැගිට්ටේ. අද යුද හමුදා බුද්ධියන්ට හිරගත කරනවා. නාවික හමුදා බුද්ධියන්ට හිරගත කරනවා. ජාතික ආරක්ෂාව බල්ලට දානවා. පොලිසියට නීතිය නවල හැටි උගන්වනවා. අපට නීතිය ගෙයින් කරලා දෙනවා. අනිත් අයට නීතිය නවලා දෙනවා.
අපේ නීතිය කෙලින් කරලා දෙනවා. ජාතික ආරක්ෂාව දවසේ දවස ඉවරයි. යුද හමුදාව බුද්ධියන්තර ක්‍රියාත්මක නැහැ. නාවික හමුදාව බුද්ධියන්තර ක්‍රියාත්මක නැහැ. ත්‍රිකුණාමලයේදී නාවික හමුදාව බුද්ධියන්තය අල්ලගත්තා. මාළු ගෙනියන අයිස් පෙට්ටියක් සහිත ලොරියක බෝම්බ තොගයක් එක්ක LPG ප්‍රවාහන රථයක් ඒකත් එක්ක පුත්තලෝ 10 දෙනෙක් අතන ගොඩගත්තා. ආන්ගේ කොළඹ පිපිරෙන තිබිච්ච බෝම්බේ නතර කරපු නාවික හමුදා බුද්ධියන්තේ නිලධාරියක් දැන් ඉන්නේ හිරේ. දැන් ඉන්නේ හිරේ. ආරක්ෂක ඇමති රටේ ජනාධිපති යුද හමුදා බුද්ධියන්ත රණ විරෝධී ජාතික ආරක්ෂාව දවසින් දවස පෙරහිල කරනවා. මේ පොළවල තිබිච්ච ආඩම්බර කාල හැංගීම ශ්‍රී ලාංකිකයෙක් කියලා කියන ආඩම්බරයක් තිබ්බ මේ රටේ ජනතාවට. අද ඒක නැත්තනම නැති කළා දාලා තියෙනවා. පාකිස්තානයේ පොවාද දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපිට තුන් දෙනෙකුත් පාකිස්තානෙ ගියා. ලංකාවේ ඉන්නවනේ විදේශ ඇමති. ලොතරැයි විකුණන හාදයක්. මුගේ කියන මල ප්‍රේතකම කියන්නේ විදේශ ඇමතියා ගන්නවා ලොතරැයි මණ්ඩල ටික. කොහොම ගිහිල්ලා විදේශ ඇමති පාකිස්තාන තානාපතිට කතා කරලා කියනවා දෙන්න එපා ඔය ගමනට වීසා. දුන්නේ නැත්නම් රවි කරුණානායක මහත්තයෝ වීසා. දෙන්න එපා කියද්දි තමයි පාකිස්තානයේ ගමන දුන්නේ. සමුදුව තිබුණා පාකිස්තානයේ. බෝම්බයක් පිටින් ඉන්දියාව කෝ අපි යන්නේ නැහැ කියලා. ඉන්දියාව කියපු ගමන් ලංකාවේ විදේශ අමාත්‍යාංශය කිව්වා අපි යන්නේ නැහැ ලොකු අයියලා. අපෝ ඉන්දියාව යන්නේ ඉන්දියාවේ අපි මොකද ඒක පස්සේ යන්නේ. ඒ නිසා තමුන්නාන්සලා තේරුම් ගන්න මේ නොබැදී නිවහල් විදේශ ප්‍රතිපත්තිය කාලා දාලා ඉවරයි. සහෝදර මිත්‍ර රටවල් පාකිස්තානය කියන්නේ ත්‍රස්ත යුද්ධය පවත්වන්න අමිල දායකත්වයක් ශ්‍රී ලංකාවට ලබා දුන්නු රටක්. අද ඒ රටවල් වල මිත්‍රත්වයක් කාබාසිනිය කරලා ඉවරයි. ඒ නිසා මේ ආණ්ඩුව තියෙන දවසක් පාසා විදේශ ප්‍රතිපත්තිය අතිනුත් අපේ රට නැත්තටම නැති වෙනවා. ජාත්‍යන්තර මිතුරන් අපට අහිමි වෙනවා. මේකලගේ මිතුරන් ඉතියට වෙන්නේ 7-5ක් දෙන්නේ නැහැ. ඉන්දියාවේ වෙනවා ගම්වතුරට නැවක්. දැන් නම් නිකන් මේ යුද නැවක්. ඒකේ බානවා පෙට්ටිය 12ක් පාරවා. ඒකෙත් එන්නේ ගෝපාල දත්කුඩු. මනගෙන හිතාලා බඩගින්නේ. ඒ නිසා මේ මිතුරු නෙවෙයි මේ රට වෙනුවෙන් අනතුරේදී විපතේ හිටපු මිතුරෝ ඒ සියලු මිත්‍ර රාජ්‍යවල මේ රට සමග තරහකට තත්ත්වයකට පත් කළා දාලා කියනවා. ඒ නිසා තමුන්නාන්සලා අපි සූදානම් වෙමු. ත්‍රිකුණාමල වරාය බේර ගන්න සටනට සූදානම් වෙමු. පාරගති හවුල් ආණ්ඩුව එළවන සටනට පෙළ ගැහිමු. ජාතිය වල්මත් ගමන කරගෙන යන මේ ආණ්ඩුව එළවලා නැවත මව්පොළවට පණ දෙන සිංහල දෙමළ මුස්ලිම් සමගියට පණ දෙන ජාතියට පණ දෙන යුගය මහින්ද රාජපක්ෂ නැතිතුන් සමග ආරම්භ කරමු. ලක්මාතාලගේ සුජාත දූ දරුවනි ත්‍රිකුණාමලේ නැගෙනහිර වීර දරුවනි සටනේ තදය සියතට ගනිව්. සටනේ තදය සියතට ගනිව්. මාතෘභූමිය වෙනුවෙන් පෙළ ගැහෙමු. මාතෘභූමියට ජය වේවා. නැගෙනහිරට ජය වේවා. ත්‍රිකුණාමලේ ඔබට ජය වේවා. මහින්ද රාජපක්ෂ නැතිතුන්ට ජයෙන් ජයම වේවා. ඔබ සියලු දෙනාටම ජය වේවා.